කකුළු අතංගුවනේ. කකුළු වල්ලන්නේ මොකද මාළුව ගහලා තියෙන්නේ? මුල් කුඩුප්පුවයි කියලා මේ මුල් කුඩුප්පුව. මේ කඩෝගස් මුල් වල ඉන්නවා. රැට. ඒවල බාතේ රැට පිටින් බානවා. සම්ප්‍රදායික ක්‍රමයක් නේ. අනිවාර්යෙන් අහුවෙනවද? ඉන්නවනම් එනවා. රයින් එකේම සෙට් වෙනවා. දැන් හවසටද දාන්නේ ඔක? නෑ නෑ. දැන් දාලා දැන් යන ගමන් දාගෙන යනවා. දැන් ඕකට ගියාම කොහොම කකුල මේ වෙන්නේ? අර මේකට පැටලෙනවද? නෑ නෑ පැටලෙන්නේ නෑ. මේකට ලගිනවා. ඉන්නේ. අපි අර ටයිම් අනුව දීලා බැලුවාම ඉන්න කකුල. එහෙම. ඕක කන්න තමයි එන්නේ කකුල. මේක කන්න තමයි එන්නේ. දැන් මේගොල්ලොන් මේ පිටෙන් අල්ලපු මාළුද? ඔව්. දැන් එන ගමන් දැල්ලුවේ? නෑ නෑ නෑ. දැන් මුං අල්ලලා දවස් දෙකක් විතර. ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. මං කඩ වලට තියන් හිටියේ. දැන් මෙයාගේ යමේට ගහන්න කවුද කියනවා මේ කවුද අපේ යන්නේ කියන? දැල්ලෝ. දැල්ලෝ. ඉතෝ නෑ හොයාගන්නවා. වැලිගොව්ව එහෙම අහුවෙනවද මේ? වැලිගොව්ව නැද්ද? අඩුයි. මේ වැලිගොව්ව අඩුයි ඉස්සර වගේ නෑ දැන්. මොකද? නෑ. මොද්දු ඉතින් රැට තමයි කන්නේ මහත්තයෝ. රැට කන්නේ. ඔව්. රැට තමයි කට්ටිය බාන්නේ පොඩක් දුක. ඒකයි වෙලා තියෙන්නේ. ඒක කට්ටිය දැල්දී දාන්න ගහනවා රැට ඒනවා තමයි. ඔබ කොච්චර යටට වැටෙනවද? දැන් උඩ පාවි තියෙනනේ. දැන් පල්ලයට පතුලටම වදින්න දාන. වර්තමානයේ ඉතාම සාර්ථක බැගනි කකුලුවන් ඇල්ලීමේ ක්‍රමයක්. අද අපි උත්සාහ කරන්නේ කකුලුවන් කීප දෙනෙක් වල්ලා ගන්න මේ ගම්තීරේ විශාල වශයෙන් නිල් කකුල් සහිත කකුලුවන් ඉන්නවා. බලමු අපිට උත්සාහය සාර්ථක වේවිද කියලා.